අයිබෝන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොට්ටාව මත්තේගොඩ තියෙන නිවසක් සහිත අනර්ගිඩමක් ගැන තමයි. සියලු නාගරික පහසුකම් සහිත ශීඝ්‍රයෙන් දියුණු වෙන ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. 138න් 2 මත්තේගොඩ පිටකොටුව බස් පාට මුහුණලා තමයි මේ අනර්ගිඩම පිහිටලා තියෙන්නේ. පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකටද එකලස ගැලපෙන ඉඩමක් කියලාත් මට ඔයාලට මේ ඉඩම හඳුන්වා දෙන්න පුළුවන්. සියලු පහසුකම් සපිරි මේ සුපිරි ඉඩම පර්චස් 54කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිරෝල් ඔප්පු සහ අනුමත නිවාස සැලැස්මක්ද මේ ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. මෙම ඉඩමෙහි ඇති විශාල නිවස ගත් කල වැරන්ඩා එකක්, විශාල සාලයක්, නිදන කාමර 3ක්, නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද හැඩගැන්විලා තියෙනවා. සියලු පහසුකම් සපිරි මෙම නිවසේ සිට කොට්ටාවට කිලෝමීටර් 1.75ක්ද, මත්තේගොඩට කිලෝමීටර් 2ක්ද, පිළියන්දලට හා මහරගමට කිලෝමීටර් 7ක්ද, කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3ක්ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මීටර් 200ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහාද ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ නිවසේ ඉඳලා පවතිනවා. ඉතින් යාළුවනේ මේ විශාල නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමේ වටිනාකමට පමණක් අලෙවි කරනවා කියලා තමයි දැනුම් දීමක් කරන්නේ. තවද ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා තීරණය කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. ඉතින් ඔයාලා මේ විශාල නිවස සහිත අනර්ගිඩම මිලදී ගන්නවා නම් ඔයාලට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ මේ නිවස සහිත අනර්ග ඉඩම ඔයාලට මිලදී ගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේනම වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් අදට නවතිනවා. ගිහිල්ලා එන්න සිළු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.